ඩෙංගු යනු අද වන විට ශ්‍රී ලංකාව පුරාම බහුලව පැතිර යන භයානක බෝවන රෝගයකි. සෑම වසරකම දහස් ගණන් ජනතාව මෙම රෝගයට ගොදුරු වන අතර සමහර අයගේ ජීවිත පවා අහිමි වේ. ඩෙංගු රෝගය ඇතිවන්නේ ඩෙංගු වෛරසය මගිනි. මෙම වෛරසය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට පැතිරෙන්නේ ඊඩිස් නම් මදුරුවාගේ දෂ්ට කිරීමෙනි. ඊඩිස් ඊජිප්ටි සහ ඊඩිස් ඇල්බොබික්ටස් යන මදුරු විශේෂ දෙක ප්‍රධාන වශයෙන් ඩෙංගු ව්‍යාප්ත කරයි. මෙම මදුරුවන් සාමාන්‍ය මදුරුවන්ට වඩා වෙනස් වන අතර ඔවුන්ගේ කකුල් සහ ශරීරයේ සුදු ඉරි පෙනේ. බොහෝ විට උදෑසන සහ සවස් කාලයේදී මෙම මදුරුවන් වැඩිපුර ක්‍රියාකාරී වේ. බොහෝ දෙනා සිතන්නේ ඩෙංගු මදුරුවන් අපිරිසිදු වතුරේ පමණක් බෝවන බවයි. නමුත් එය වැරදි අදහසකි. ඊඩිස් මදුරුවන් බිත්තර දමන්නේ පිරිසිදු නිසල ජලයේය. ඩෙංගු රෝගය වැළඳුණු විට මුලින්ම ඇතිවන ලක්ෂණය වන්නේ අධික උණයි. එයට අමතරව තද හිස රදය, ඇස් පිටුපස වේදනාව, සන්ධි සහ මාංශපේශී වේදනාව, ශරීරයේ රතු පැල්ලම් ඇතිවීම, ආහාර අරුචිය, වමනය සහ අධික දුර්වලතාවය වැනි ලක්ෂණද ඇතිවිය හැකිය. මෙම ලක්ෂණ නොසලකා හැරීම ඉතා භයානකය. සමහර විට ඩෙංගු රෝගය දරුණු වී ලේ වහනය වීම, රුධිර පීඩනය අඩුවීම සහ ජීවිතයට අවදානමක් ඇතිවිය හැකිය. එබැවින් උණ දින කිහිපයක් පවතින්නේ නම් වහාම රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. ඩෙංගු රෝගය වැළඳී ඇති පුද්ගලයෙකු නිසි ලෙස රැක බලා ගැනීම ඉතා වැදගත් වේ. උණ ඇති විට ප්‍රමාණවත් විවේකයක් ලබා දිය යුතු අතර වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගත යුතුය. ශරීරයට ජලය අඩුවීම වැළැක්වීම සඳහා ජලය, කැඳ, සුප්, පළතුරු යුෂ සහ දියර ආහාර ප්‍රමාණවත් ලෙස ලබා දීම ඉතා වැදගත් වේ. වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ලබා ගැනීමෙන් වැළකී යුතු අතර රෝගියාගේ තත්ත්වය නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ යුතුය. ඩෙංගු රෝගය සෑම වසරකම වැසි සමයේදී වැඩිපුර ව්‍යාප්ත වේ. වැසි ජලය විවිධ භාජනවල එකතු වීම නිසා මදුරුවන්ට බෝවීමට පහසු පරිසරයක් ඇති වේ. නිවස අවට තිබෙන මල් පෝච්චිවල තැටි, කැඩුණු කෝප්ප, ටින්, බෝතල්, පොල් කටු, පැරණි ටයර්, වතුර ටැංකි, වැහි පීලි, ශීතකරණයේ ජල තැටි සහ වැසි ජලය එකතු වන ඕනෑම ස්ථානයක් මදුරුවන් බෝවීමට සුදුසු ස්ථානයකි. එබැවින් නිවස සහ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වේ. අපගේ පරිසරය අපගේ සෞඛ්‍යයට ඍජුවම බලපායි. අපිරිසිදු පරිසරයක මදුරුවන් පමණක් නොව තවත් රෝග ව්‍යාප්ත කරන කෘමීන්ද බෝවේ. එබැවින් පරිසරය පිරිසිදු කිරීම ඩෙංගු මර්ධනයට පමණක් නොව සමස්ත ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමටද ඉතා වැදගත් වේ. එහෙත් වැසි සමය පමණක් නොව වසර පුරාම පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සතියකට අවම වශයෙන් එක් දිනක්වත් නිවස සහ ගෙවත්ත පරීක්ෂා කර ජලය රැඳී ඇති ස්ථාන ඉවත් කළ යුතුය. පාසල යනු දරුවන් වැඩි කාලයක් ගත කරන ස්ථානයකි. එබැවින් පාසල් පරිසරය පිරිසිදුව තබා ගැනීම, වතුර එකතු වන බඳුන් ඉවත් කිරීම, මල් පෝච්චි සහ වතුර ටැංකිය නිතර පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. ගුරුවරුන් සහ සිසුන් එක්ව ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කර පිරිසිදු පරිසරයක් ගොඩනගා ගැනීමට කටයුතු කළ යුතුය. එමෙන්ම ඩෙංගු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ද පාසල් තුළ ක්‍රියාත්මක කළ යුතුය. පවුලේ සියලු දෙනාම ඩෙංගු මර්ධනය සඳහා දායක විය යුතුය. දරුවන්ට කුඩා කල සිටම පරිසරය පිරිසිදුව තබා ගැනීමේ පුරුදු ඇති කළ යුතු අතර වැඩිහිටියන් ඒ සඳහා ආදර්ශයක් විය යුතුය. සතියට අවම වශයෙන් එක් දිනක් පිරිසිදු කිරීමේ දිනය ලෙස නම් කර නිවස හා ගෙවත්ත පරීක්ෂා කිරීම හොඳ පුරුද්දකි. එමගින් මදුරුවන් බෝවන ස්ථාන කාලෝචිතව හඳුනාගෙන විනාශ කළ හැකිය. ප්‍රාදේශීය සභා, නගර සභා, සෞඛ්‍ය අංශ සහ අනෙකුත් රාජ්‍ය ආයතනද ඩෙංගු මර්ධනය සඳහා විශාල මෙහෙවරක් ඉටු කරයි. පරිසරය පිරිසිදු කිරීම, කසල නිසි ලෙස බැහැර කිරීම, දුම් ගැසීමේ වැඩසටහන් පැවැත්වීම සහ ජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ ප්‍රධාන වගකීම් අතර වේ. නමුත් රජයට පමණක් මෙම කාර්ය සාර්ථකව කළ නොහැකිය. ජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය වේ. ඩෙංගු රෝගය පිළිබඳ වැරදි මතවලට නොරැවටි
නිවැරදි සෞඛ්‍ය තොරතුරු ලබා ගැනීමද වැදගත් වේ. සමාජ මාධ්‍යවල පළවන සෑම තොරතුරක්ම විශ්වාස නොකර වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුගමනය කළ යුතුය. රෝගය පිළිබඳ නිවැරදි දැනුමක් ඇති විට එය වළක්වා ගැනීමද පහසු වේ. අද දිනවල දේශගුණික වෙනස්කම්, නාගරීකරණය සහ පරිසර දූෂණය හේතුවෙන් ඩෙංගු අවදානම තවදුරටත් වැඩි වී තිබේ. එබැවින් අපගේ පරිසරය සුරැකීම සහ පිරිසිදුව තබා ගැනීම ඩෙංගු මර්ධනයට පමණක් නොව අනෙකුත් බෝවන රෝග වළක්වා ගැනීමටද උපකාරී වේ. පිරිසිදු පරිසරයක් යනු නිරෝගී ජීවිතයක පදනමයි. අප සෑම කෙනෙකුම තම නිවසෙන් ආරම්භ කර අසල්වැසියන්, පාසල, ගම, රට දක්වා මෙම වගකීම් පුළුල් කළ යුතුය. අද පිරිසිදු කළ ස්ථානයක් හෙට ජීවිතයක් බේරාගත හැකි යන අදහස සෑම විටම සිතේ තබාගෙන කටයුතු කළ යුතුය. ඒ විට ඩෙංගු රෝගය පැතිරීම සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට හැකිවනු ඇත. අවසාන වශයෙන් ඩෙංගු යනු අපගේ නොසැලකිල්ල නිසා වඩාත් පැතිරෙන නමුත් අපගේ එකමුතු උත්සාහයෙන් පාලනය කළ හැකි රෝගයකි. පරිසරය පිරිසිදුව තබා ගැනීම, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, රෝග ලක්ෂණ හඳුනාගෙන කඩිනමින් ප්‍රතිකාර ලබා ගැනීම සහ සමාජ දැනුවත් කිරීම තුළින් ඩෙංගු මර්ධනය කළ හැකිය. පිරිසිදු පරිසරයක් නිරෝගී ජීවිතයක් යන තේමාව ක්‍රියාවට නංවා අප සැම එකමුතුව කටයුතු කළහොත් ඩෙංගු රෝගයෙන් තොර සුරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපට අසීරු නොවනු ඇත.